ගයිස් මගේ ටෙමෝ ඕඩර් එකක් ආවා. tada මේක ඇත්තටම මේ ඕඩර්ස් දෙකක් එකක් නෙවෙයි. මට කාලෙකින් හොඳ යාළුවෙක් හම්බුණා වගේ මාර හැපි එකක් දැනෙන්නේ. මොකද කාලෙකින් ටෙමෝ ඕඩර් එකක් දැම්මේ. ඊට ටිකේ ඔය එක ප්‍රශ්න තිබ්බ හින්දා දැම්මේ නෑ. ඊළඟ මම දැම්මා. මේක නම් මට එන්න තිබ්බ පළවෙනිම දවසේ වෙද්දි ඩිලිවර් කරලා ඉවරයි. කොටස් දෙකකට ආවේ. ඒ උනාට මම ඔයගලන්ට එකටම පෙන්නන්නම්. මම මේක කපලාත් ඒත් මට හිතුණා ඔයගලොන්ත් එක්කම බැලුවා නම් හරි කියලා. ඒ නිසා මම මේ ටික ඔයගලන්ට පෙන්නන්න මම අනිත් පොඩි පැකේජ් එකේ ටික බැලුවා. ඒවත් මම මේකෙන් පෙන්නන්නම්. මේකේ තියෙන ටික අපි දැන් බලමු. හදිසි ඉක්මනට බලමු. මුලින්ම තියෙනවා හෑන්ඩ් බෑග්ස් දෙකක්. ඒකෙන් මම වැඩියක්ම එක්සයිටඩ්. tada මෙන්න මේ හෑන්ඩ් බෑග් එකට මොකද මේක එනකම් මම පුදු තරම් මග බලන් හිටියේ. ටන් පොඩ්ඩක් ගයිස් මේ තියෙන්නේ හෑන්ඩ් බෑග් එක. මම මාර හැපි. පළවෙනි දේ තමයි මේක පික් එකේ පේන්නේ මේ වගේ පේටන්ට් ලෙදර් තියෙන්නේ කියලා. ෆ්ලෝවියෝ කෑ ගහන්න එපා අපිටියෝ. මීට වඩා මේ මැට් ෆිනිෂ් එකක් තමයි පේන්නේ. උනාට ඇත්තටම මම ඊට වඩා පේටන්ට් ලුක් එකට මාර කැමතියි. මෙහෙම ෂයිනි මම කියන්නේ විශේෂයෙන්ම මේ බර්ගන්ඩි කලර් එක මාර ලස්සනයි. මෙහෙම ෂයිනි මැටීරියල් වලින් කරලා තිබිද්දි. එහෙනම් ඒක ඇත්තටම මට නම් ප්ලස් පොයින්ට් එකක් සහ ඒක ගාන්ට මාරම වර්ත්. මට ඇත්තටම හිතුවට මතක නෑ. ඒ වුණාත් මම අඩු ගණන් වල ඒවා තමයි දැන් මේ හින්දා. ඒ කියන්නේ 3-4000ක් ගෙවුව නෙවෙයි මෙහෙන් නම් අනිවාර්යෙන් ඒ ගණන් වලට ගන්න බෑ. ඇත්තට මේ වගේ ඒක හරිම ඩේන්ටි යන්නේ. මං අනිත් දේ තමයි මම වේගෙන් කතා කරනවා. මොකද මම මේක ගන්න අපේ අනී එක දවසේ. ඒ හින්දා අපි තව පොඩ්ඩක් එළියට යන්නත් ඕනේ. ඒ නිසා මං හදිස්සියෙන් වීඩියෝ එක ගන්නේ. කොහොම හරි මොකද මං කියන්න ගිහින් මම සාමාන්‍යයෙන් ලොකු හෑන්ඩ් බෑග්ස් වලට වඩා මේ වගේ චුට්ටක් හෑන්ඩ් බෑග්ස් වලට තමයි කැමති. ඉතින් මේ තියෙන්නේ ෆස්ට් අයිටම් එක. ඊළඟට ආයෙම තියෙනවා tada තවත් හෑන්ඩ් බෑග් එකක්. මට නිකන් හෑන්ඩ් බෑග්ස් නෑ වගේ තමයි මම මේව ඕඩර් කළේ. නෑනේ හෑන්ඩ් බෑග් සමහර ඒවා තිබ්බට මම ගෙනියන්න ආස නෑ. ඔයන්ටි පොඩ්ඩක් මේකත් ගලවමු. හරිනේ දෙයනේ කියලා මම ස්ටිකර් එක ගලවලා තියෙන බාගෙටනේ චුට්ටක්කින් මේ තියෙන්නේ අනිත් හෑන්ඩ් බෑග් එක. මට ඇත්තටම හිතා ගන්න බෑ මම මේ දෙකෙන් වැඩිපුර කැමති මොකටද කියලා. මේකත් මාර කියුට් මාර ඩේන්ටි යන්නේ. ඇත්තටම මාරම ලුක් එකක් තියෙනවා. මේක මම ගත්තේ මොකද මේ කලර් එකට කියන්නේ ඇත්තටම මට මතක නෑ. ඔයගලන්ට පේනවනේ. මෙන්න මේ කලර් එකෙන් තමයි ගත්තේ. ෂොක්. ඊළඟට මම ගත්තා press on nails set එකක්. ඔයගලන්ට පේනවා ඇති කැට්ටයි press on nails ගත්තේ මේ pink shade එකෙන්. nail එකක් මේ පැත්තේ තියෙනවා. මම එකම පාරයි මීට කලින් press on nails try කරලා තියෙන්නේ. ඒත් මම දැන් TikTok එකේ දකිනවා ගොඩාක් අය මේවා try කරනවා. ඒ නිසා මම මේක ගත්තා. මේක නිසාම තමයි මම අද කලබලෙන් වීඩියෝ එක ගන්නෙ. මොකද මම ඊට පස්සේ මේ ටික දැන් සෙට් කරගන්න ඕනේ. අපි එළියට යන්න කලින් මේ ඒකට මම මේ glue set එකක් ගත්තා. nail glue. මේක මේ තුනම එකක් ගන්නවට වඩා තුනක් ගන්න එක ලාභෙට තිබ්බා. ඒ නිසා මම තුනක් ගත්තා. කොහොමද මේක චූටිනේ. try කරලා බලමු. මේක super glue වගේ නෙවෙයි නම් හොඳයි. නැත්තම් මට ඇගිලි ටික අලව ගන්න වෙන්නේ. මගේ clumsy ගතිය හැටියට. anyways මේ දෙක ගත්තා. ආයෙත් ගත්තා. tada මෙන්න මේ ring set එක. rings නෙවෙයි earring set එක. මේ set එක උනේ රුපියල් 500ද ඔන්න ඔහම ගාණක්. මම ඒත් අපේ අක්කට කිව්වා එයා කොහෙන්ද මන්ද රුපියල් 800ට මේ earring set එකක් ගත්තා. මං කිව්වා ගන්න එපා ටෙමු එකෙන් දාන්න. ඒකෙන් ලාභයි කියලා. එයා ගත්ත 800 ගානට. මම මේක ගත්ත 500 ගානට පෙයාස් 3ක්. එයා එකක් තමයි 800 ගානට ගත්තේ. අක්කේ ඔයා මේක බලනවා නම් මේ බලන්න මම ඕඩර් කරලා ගෙන ගත්ත ඉයරින්ග්ස් ටික. ලස්සනයි ළමයි ඒවා. මගේ ඉයරින්ග්ස් මම කලින් වීඩියෝ එකක් කිව්වා මගේ දැන් ඉයරින්ග්ස් එහෙම දාලා නැහැ. ඒ නිසා මම මේ ටික ගත්තේ. මම ෆස්ට් ටයිම් තමයි මෙච්චර අර මේ ස්ටේට්මන්ට් සයිස් එකේ ඒවා ගත්තේ. මම ටිකක් මීට වඩා චූටි ඒවා දාන්නේ. ඒ වුණාට පුරුදු වෙන්නත් එක්ක හොඳයි. අද ටෙමු හෝල් එකේ අන්තිම අයිටම් එක තමයි tada මෙන්න මේ corset top එක. මේක ඔයගොල්ලෝ දැකලා ඇති. මේක මටත් ටෙමු එකට යන පාරක් ගන්න සජෙස්ට් වෙනවා. ඔයගොල්ලොත් මං වගේ අඳුම බලන කෙනෙක් නම් මේක 50 පාරක්වත් සජෙස්ට් වෙලා ඇති.
ඒක විශ්වයෙන් මට දෙන සංඥාවක් මේක ගන්න කියලා. ඒ නිසා මම සංඥාව පිළි අරගෙන ගත්තා. මෙන්න මේ පින්ක් කලර් කෝසෙට් টොප් එක මට මාර හැපි. මේක මම ගන්න ඩිසයිඩ් කරපු එක බලන්න. ඒක මාර කියුට්. මේක රුපියල් 1000 ගාණයි උනේ. මාර මඩු ගාණක් උනේ. 1600ද 1700ද ඔන්නෝම ගාණක්. මාර කියුට්. ඔයගොල්ලෝ නිකන් හිතන්න මම මේ වගේ එකක් මෙහි ෂොප් එකකින් ගන්න රුපියල් 3000 ගාණක් ගෙවන්න ඕනේ නිකන්. අර මම ළඟදී ගත්ත කළු පාට රෆල් ස්කර්ට් එකට මේක ලස්සන තියෙයි කියලා හිතුවා. මම ඉස්සරහට මේක වීඩියෝ එකක් ගේන්නම්. මේ ටික තමයි මම ගත්ත අයිටම්ස් ටික. දැන් මම යනවා. ලෑස්ති වෙන්න. බයි.